6 වසර 6 ශ්‍රේණියේ විෂය සඳහා පුතේ ඉගෙනීම ලබන්න ඔයාලා දුවල පුතාලා වෙනුවෙන් 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම වෘත්ත. වෘත්ත ගැන තමයි මම අද කතා කරන්න බලන්නේ. හරිද? වෘත්ත. වෘත්ත. වෘත්ත කියන පාඩම ගැන තමයි කතා කරන්න බලන්නේ පුතේ. හරිද? ඔයගොල්ලෝ දැන් වෘත්ත කියන්නේ මොනවද කියලා. වෘත්ත කියන්නේ මෙහෙමද? ඔයාලා එදිනදා ජීවිතයේ වෘත්තාකාර දේවල් දකින්න ඇති නේද? උදාහරණයක් විදිහට ගත්තොත් මොනවද වෘත්තාකාර දේවල්? ඔයගොල්ලෝ ගෙදරදී භාවිතා කරනවා මොනවද? වෘත්තාකාර දේවල් කල්පනා කරන්න පුතේ. ඔය දුවන පුතාලා දන්නවා මොනවද පාවිච්චි කරන්නේ වෘත්තාකාර දේවල්. ඔයාලා රුපියල් 2 කාසි දැකලා තියෙනව නේද? 5 කාසි කාසි වර්ග. කාසි වර්ග භාවිතා කරනවා වෘත්තාකාර කාසි. කාසි මොන හැඩද? එතකොට වෘත්තාකාරයි. අලුතින් එනවා 10 කාසිය පුතේ ඒක නම් වෘත්තාකාර හැඩදී නෑ. අනිත් කාසි නම් වෘත්තාකාර හැඩදී. ඔන්න එකක්. හරිද? තව මොනවද වෘත්තාකාර දේවල් තියෙන්නේ? එදිනෙදා ඔයාලගේ ගෙවල් දොරවල් වල මොනවද තියෙන්නේ සාමාන්‍ය? තව DVD තැටි. DVD තැටි. එහෙම නැත්නම් CD තැටි. ඔයාලා දන්නවනේ ඔය කාටුන් පීස් මේවා තියෙනවනේ ඒවත් අන්න ඒවත් වෘත්තාකාර හැඩ. තව මොනවද පුතේ වෘත්තාකාර හැඩ තියෙන්නේ? තව එක දේවල් තියෙනවා වෘත්තාකාර හැඩ. තව බලන්න. තව මොනවද වෘත්තාකාර හැඩ? ඔයාලා බලන්න පුතේ. ඔයාලයි බෝතලේ අඩිය. බෝතල් පියන බලන්නකෝ බෝතලේ පියන. එහෙනම් බෝතල් මූඩි. බෝතල් මූඩිය වෘත්තාකාර හැඩ තියෙන්නේ නේද? ඔව්. තව මොනවද තියෙන්නේ පුතේ කල්පනා කරන්න. වෘත්තාකාර දේවල් වලට තව මොනවද ගන්න පුළුවන්? බෝතල් මූඩි දැන් කාසි වර්ග තියෙනවා DVD තැටි, CD තැටි, බෝතල් මූඩි තව මොනවද? තව ගන්න පුළුවන් මොනවද? කල්පනා කරන්න පුතේ. බෝතල් මූඩි තියෙනවා. සැමන්ටින් වල අඩිය. සැමන්ටින් එකේ අඩිය මොන හැටද? අන්න බලන්න පුතේ ඒකත් වෘත්තාකාර හැඩ තියෙන්නේ නේද? ඒකත් වෘත්තාකාර හැඩ. තව මොනවද? තව තියෙනවා වෘත්තාකාර දේවල්. තව මොනවද කල්පනා කරන්න පුතේ? තව ගන්න පුළුවන් දැන් බෝතල් මුඩිත් කිව්වා. සැමන්ටින් එකේ අඩිය. අන්න ඒක. ඔයාලගේ දාලා දිනව නේද පුතේ? දැන් බලන්නකෝ. දැන් ඔයාලට හදිස්සියේ වෘත්තයක් නිර්මාණය කර ගන්න ඕනෝදින් පුතේ ඔයාලට කාසියක් යොදාගෙන බෝතල් මුඩියක් භාවිතා කරලා ඉක්මනින් ඔයාලට වෘත්තයක් අඳින්න පුළුවන් නේද? ඊට පස්සේ තව ගෙදරදී ඔයාලට දැක ගන්න පුළුවන් අවස්ථා මොනවද පුතේ තියෙන වෘත්තාකාර? තව බලන්න පුතේ ඔයාලයි පිඟාන වෘත්තාකාරයි නේද? ඔව්. තව මොනවද? තව පෙනේර අර පිටි හදන්නේ. අන්න ඒකත් වෘත්තාකාර හැඩදී පුතේ තේරුණාද? අන්න ඒ දේවල් වෘත්තාකාර හැඩදී දේවල් කියලා හඳුන්වනවා. දැන් අපි බලමු දැන් ඔයාලට කියන්නේ වෘත්තාකාර හැඩ. එතකොට වෘත්තයක් ආකාරයේ හැඩයක් නෙමෙයි. මෙන්න මේ හැඩය තියෙනවා කාසි, DVD තැටි, CD තැටි, බෝතල් මූඩි. මෙන්න මේව යොදාගෙන ඔයාලට පුතේ වෘත්තයක් නිර්මාණය කරගන්න පුළුවන්. තේරුණානේ නේද? අපි පොඩි අභ්‍යාසයක් කරලා බලමුකෝ පුතේ. ඔයාලට මේ අතරින් වෘත්තාකාර හැඩති ඒවයි වෘත්තාකාර හැඩති නැති ඒවයි තෝරගන්න පුළුවන්ද කියලා අපි බලමු පුතේ. දැන් ඔයාලට මම කියලා දුන්න වෘත්තයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? දැන් ඔයාලට පේනවනේ මෙන්න මේ හැඩය තමයි වෘත්තාකාර හැඩය කියලා කියන්නේ. තේරුණාද? ඔන්න අපිට කියනවා වෘත්තාකාර හැඩි වස්තු තෝරන්න කියලා පුතේ. දුර පුතේ ඔයාලට ගිනි පෙට්ටිය වෘත්තාකාර හැඩද පුතේ? ඔයාලයි මුළු තැන්ගේ තියෙනවා ගිනි පෙට්ටිය. මොන බලන්න මොහාත් ගිනි පෙට්ටියක් වගේ එකක් අඳින්න. මොන බලන්න පුතේ. මේකේ හැඩයයි පුතේ සමානද? මෙන්න මේක වෘත්තාකාරයි. මෙන්න ගිනි පෙට්ටිය හැඩය පුතේ. හරිද? ගිනි පෙට්ටිය ගන්න පුළුවන්ද පුතේ වෘත්තාකාර හැඩ විදියට? ගන්න බෑ. එහෙනම් ඒක ගන්න පුළුවන්ද පුතේ? බෑ. පැන්සල් පෙට්ටිය. ඔයාලයි පැන්සල් දාන්න පැන්සල් පෙට්ටියක් මේ වගේ නේද? ඒකින්ද පුතේ පැන්සල් පෙට්ටියක් ගන්න පුළුවන්ද? වෘත්තාකාර හැඩති වස්තුවක් විදියට? බෑ. එහෙනම් ඒකත් ගන්න බෑ. පෑන වෘත්තාකාර හැඩතිද පුතේ? නෑ. පෑනත් වෘත්තාකාර හැඩති නෑ පුතේ. පෑන මෙන්න මෙහෙම ගිහින් මෙන්න මෙහෙම පෑන් තුල තියෙනවා.
මේක වෘත්තාකාරද පුතේ? පෑන අපෝ නෑ. එහෙනම් එකක් ගන්න පුළුවන්ද පුතේ? බෑ. අන්න පුතේ CD කියලා තියෙනවා. CD 30. CD 30 පුතේ ගන්න පුළුවන්. CD 30ක් පුතේ මෙන්න. CD 30ක් ගන්න පුළුවන් නේද වෘත්තාකාර වස්තුවක් විදියට? පුළුවන් පුතේ. ඔන්න CD 30 ගන්න පුළුවන්. හරිද පුතේ? ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ බෝලය. අන්න බෝලය ඔයාලා දැකලා තියෙන ටෙනිස් බෝලයි ළමයි සෙල්ලම් කරන එක. බෝලය ගන්න පුළුවන් පුතේ. බෝලය ගන්න බෑ පුතේ. වැරදිලාවත් බෝලය වෘත්තාකාර හැඩති වස්තුවක් විදියට ගන්න බෑ. අන්න එතනදි ගන්න බෑ පුතේ. හරිනේ. රව් මොරලෝසු අර ගෙවල් පුතේ බිත්ති එළලා දෙන්නේ. ඔන්න හම්දාල රව් මොරලෝසු ගන්න පුළුවන් නේද පුතේ වෘත්තාකාර වස්තුවක් විදියට? පුළුවන්. අන්න. එහෙනම් අපිට ඒකක් ගන්න පුළුවන්. දැන් ඔයාලට තේරුණා නේද පුතේ? වෘත්තාකාර වස්තුයි වෘත්තාකාර නොවන වස්තුයි. මේකට තමයි පුතේ වෘත්තාකාර හැඩය කියන්නේ මේක. මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ මෙයාටයි විතරයි මෙන්න මේ අතරේ. ගිනි පෙට්ටියේ වෘත්තාකාර හැඩයක් නැහැ. පැන්සල් පෙට්ටියට නැහැ. පෑනට නැහැ. CD 30ට තියෙනවා. බෝලයට නැහැ පුතේ. රව් මොරලෝසුවට තියෙනවා. තේරුණාද පුතේ? ඔයාලා අභ්‍යාස පුතේ 6 වසරේ වෘත්ත පාඩමේ පළවෙනි පාඩමේ කියන්නේ ඒකේ පළවෙනි අභ්‍යාසයට අපි යනවා. මම කලින් කිව්වනේ වෘත්තයක් කියන්නේ මොකක්ද කියලා නේද? ඔව් වෘත්තාකාර හැඩති වස්තුත් මම ඔයාලට කියලා දුන්නා. තේරුණාද? එහෙනම් පළවෙනි කියනවා පහත දැක්වෙන දෑ ඇසුරින් වෘත්තාකාර වස්තු තෝරන්න කියලා. එකයි එක අභ්‍යාසය පුතේ. පළවෙනියට මෙන්න. ඔයාලේ ගණිතයේ පෙළපොත ඔයාලට මම කලින් කිව්වා වෘත්තාකාර හැඩය. මෙන්න මේ හැඩ තියෙන පුතේ. ඔව්. ඔයාලා පුතේ ගණිතය පොත අරගෙන බලන්නකෝ මෙන්න මේ හැඩදිද කියලා. ඒ හැඩදිද පුතේ? නෑ. එහෙනම් ගණිතය පෙළපොත ගන්න පුළුවන්ද? අපිට බෑ. ඒක ගන්න බෑ පුතේ. පෙනේරය ඔයාලා කුස්සිය තියෙන්නේ. පෙනේරය ගන්න පුළුවන් නේද පුතේ? අර දැලක් හයි කරලා තියෙන්නේ අර පිටි හරන්න. පෙනේරය ගන්න පුළුවන් ඔයාලා. වාහනේ රෝදේ ඒ කියන්නේ ටයර් එක රවුන්ඩ් නේද? එහෙනම් මේ හැඩදී නේද වෘත්තාකාර හැඩදී නේද පුතේ? ඔව්. එහෙනම් වාහනේ රෝදයක් ගන්න පුළුවන්. රබාන අර අවුරුද්දට කට්ටිය 8 දෙනෙක් විතර වට වෙලා පුතේ කියන්නේ එක එක දේවල් කිය රබානට තට්ටු ගන්න පුතේ. අන්න ඒකට තමයි රබාන. රබාන වෘත්තාකාර හැඩදී නේද? ඔව්. රබාන වෘත්තාකාරයි. කුල්ල කියන්නේ මොකක්ද කියලා දැන් කල්පනා කරන්න. කුල්ල කියන්නේ පුතේ අර 10ක් ඒ වගේ දේවල් අස් කරන්න අප පාවිච්චි කරන්නේ කුස්සියේ තියෙන්නේ. අන්න ඒක කුල්ලේ ඉන්නේ වෘත්තාකාරයෙන් තියෙද පුතේ? නෑ. කුල්ල නම් වෘත්තාකාරයෙන් තියෙන්නේ. හරිද? තේ හැන්ද අර තේ වක් කරන්න තේ හදද්දි පුතේ අම්මා සීනි දාලා අර කවලම් කරලා කරන්න බලන්නේ හැන්ද. ඒ හැන්ද පුතේ වෘත්තාකාරයෙන් තියෙන්නේ. වෘත්තාකාරයෙන් තියෙද? අපෝ නෑ. එහෙනම් ඒක ගන්න බෑ. ක්‍රිකට් පිත්ත අර ඔයාලා සෙල්ලම් කරන්න යන්නේ මැට් එක අරගෙන. ඒකට තමයි ක්‍රිකට් පිත්ත කියන්නේ. ක්‍රිකට් පිත්ත පුතේ වෘත්තාකාර හැඩ තියෙන. අපෝ නෑ. එහෙනම් ඒක ගන්නත් බෑ. වාහනේ සුක්කානම. ඔයාලා දැකලා තියෙන වාහන සුක්කානම. ඩ්‍රයිවර් මම තේලවල. ඒක වෘත්තාකාර හැඩ තියෙන නේද? මේ වගේ නේද? ඔව්. එහෙනම් ඒක ගන්න පුළුවන්. කලය පුතේ වෘත්තාකාර හැඩ තියෙන. අර ගෙදෙට්ට වතුර ගේනල්ලා කුස්සියේ තියලා තියෙන කලය. ඒ කලේ වෘත්තාකාරයක් තියෙනවා. නෑ නේද? එහෙනම් කලය ගන්න බෑ. ඔන්න එහෙනම් අපි 6 වසරේ ඔයාලගේ වෘත්ත පාඩමේ එකයි එක අභ්‍යාසය හරියටම කරන හැටි ඔයාලට මම කියලා දුන්නා. 6 වසරේ වෘත්ත පාඩමේ අභ්‍යාසය එකේ දෙවනි අභ්‍යාසය තමයි කියලා දෙන්නේ. වෘත්ත ගැන මම කියලා දුන්නා නේද? ඒකෙම ඒ පාඩමේම කයි දෙක අභ්‍යාස. පහත දැක්වෙන ද්‍රව්‍ය අතරින් වෘත්ත ඇඳීමට භාවිතා කළ හැකි ද්‍රව්‍ය තෝරන්න පුතේ. ඔන්න ඔයාලට දීලා තියෙන අභ්‍යාසය. මෙන්න මේක යොදාගෙන පුතේ මම කියවනේ වෘත්තයක් කියන්නේ මොකද්ද කියලා මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ හැඩේ තියෙන එක. මෙන්න මේකෙන් පුතේ පුළුවන් ද මේ වගේ එකක් නිර්මාණය කරන්න මෙන්න මේක කියලා අඳින්න පුළුවන්ද පුතේ මේ වගේ එකක් වෘත්තයක් අපිට අඳින්න පුළුවන්ද?
ගලු බැලුමට බෑනේ නේ. එහෙනම් පුතේ බෑ. එහෙනම් එකෙන් නිර්මාණය කරන්න පුළුවන්ද? බෑ. බෝතලයක් තියෙනවා පුතේ. බෝතලේ පුළුවන්ද? මං කිව්වනේ කලින් බෝතලේ මූඩියනොත් ඔයාට වෘත්තයක් අඳින්න පුළුවන් නේ. බෝතලේ අඩියනොත් පුතේ මොකද්ද? වෘත්තාකාර හැඩදී දෙයක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ හින්දා මේක ගන්න පුළුවන් පුතේ. මෙන්න මේ මොකද්ද මේ? නට් එකක්. නට් එකෙන් පුළුවන් පුතේ වෘත්තය නිර්මාණය කරන්න. බෑ. එහෙනම් මේකෙන් බෑනේ පුතේනේ. මේකෙන් මෙහෙම එකක් අඳින්න බෑනේ නේ. එහෙනම් බෑ පුතේ. හරිද? මෙන්න මේක නම් පුතේ කේතුවක්. හරිද? කේතුවක්. මෙන්න මේ වගේ කේතුවක්. මෙන්න මේකේ පුතේ පතුලෙන් පුළුවන් වෘත්තයක් නිර්මාණය කරගන්න. හරිද? ඒ හින්දා මේක නම් ගන්න පුළුවන් පුතේ. හරිද? ඊට පස්සේ මේ තියෙන මොකක්ද? මකණයක්. මකණය පුළුවන් පුතේ මෙන්න මේ වගේ වෘත්තාකාර රූපයක් නිර්මාණය කරන්න. පුළුවන්ද පුතේ? බෑනේ නේ. එහෙනම් බෑ. එහෙනම් පුතේ බෑ. වෘත්තාකාර දෙයක් නිර්මාණය කරන්න මේකේ බෑ. හරිද? ඊට පස්සේ මේ තියෙන මොකද්ද? බෙරයක් තියෙනවා පුතේ. බෙරෙන් පුළුවන්ද පුතේ? සාමාන්‍ය නිර්මාණය කරන්න වෘත්තාකාර රූපයක් පුළුවන් නේ. මේ පියන වෘත්තාකාරයට දෙන්න පුතේ මම කල්ලුත් කිව්වනේ. ඒ හින්දා පුළුවන්. හොඳද? මේ මොකද්ද මේ? චීස් කෑල්ලක් වගේ. නේ? ඒ හින්දා මේකේ පුළුවන් පුතේ මේ වගේ රවුමක් නිර්මාණය කරන්න බෑනේ. කොහෙත්ම බෑ. එහෙනම් මේක ගන්න බෑ. එහෙනම් මේ අතරින් ගන්න පුළුවන් මොකද්ද? වෘත්තය අඳීමට භාවිතා කරන්න පුළුවන් ද්‍රව්‍ය විතර ගන්න පුළුවන් මොකද්ද? බෝතලය ගන්න පුළුවන් අපිට. මෙන්න මේ කේතුව කියන එක ගන්න පුළුවන් පුතේ. බෙරය ගන්න පුළුවන්. එච්චරයි ගන්න පුළුවන් පුතේ. තේරුණාද? එහෙනම් 1 2 අභ්‍යාසයේ පළවෙනි කොටස ඉවරයි. හරිද? තව දෙන මෙයා 1 2 අභ්‍යාසයේ එක කොටස. දැන් තියෙන්නේ දෙවෙනි කොටස පුතේ. හරිද? අපිට කියනවා පහත දැක්වෙන රූප අතරින් වෘත්ත තෝරා ඒවායේ අංක ලියන්න පුතේ. හරිද? අංක ලියන්න. හොඳටම කියවන්න ප්‍රශ්නේ. මෙන්න මෙයා පුතේ රෝම ඉලක්කම් 1. මෙයා වෘත්ත හැඩදිද? නෑනේ. එහෙනම් එක ගන්න පුළුවන්ද පුතේ? එහෙනම් මෙයා ගන්න නම් බෑ. මෙයා ගන්න බෑ. මෙයා පුතේ මේ හැඩදිද? මම කලින් පෙන්නන වෘත්තයක් කියන්නේ මෙයා එක. හැඩදිද පුතේ? නෑ. එහෙනම් මෙයා ගන්න පුළුවන්ද? බෑ. නේ? එහෙනම් එයා ගන්නත් බෑ. දැන් පුතේ මෙන්න මේ තුන්වෙනි එක්කෙනා ගන්න පුළුවන් නේද? වෘත්තාකාර හැඩ. එහෙනම් අපි කියනවා තුන්වෙනි එක්කෙනා හරි. තුන්වෙනි එක්කෙනා ගන්න පුළුවන් පුතේ. මෙයා වෘත්තාකාර හැඩද පුතේ? මෙන්න මේ වගේ හැඩද මෙයා? නෑ. එහෙනම් මෙයා ගන්න පුළුවන්ද? බෑ පුතේ. මෙයාලා ගන්න බෑ. අපිට තැනට හම්බුනේ එක්කෙනෙක්. මෙන්න මෙයක් ගන්න පුළුවන් නේද? පුළුවන් නේ පුතේ. මේ හැඩ තිබුණනේ. එහෙනම් අපිට මෙයක් ගන්න පුළුවන් වෘත්තාකාර හැඩ තියෙනවා. මෙන්න මෙයා ගන්න පුළුවන්ද පුතේ? ගන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් මෙයක් ගන්න බෑ. දැනට පුළුවන්නේ මෙයයි විතරයි. මෙයා ගන්න පුළුවන්ද පුතේ? පුළුවන් නේ. මේ හැඩ තිබෙන මෙයා ටිකක් සයිස් එකෙන් ලොකු වුණාට වෘත්තයක්ම තමයි. එහෙනම් මෙයක් ගන්න පුළුවන් පුතේ. එහෙනම් මෙයක් ගත්තා. හරිනේ පුතේ? මෙන්න මෙයා ගන්න පුළුවන්ද පුතේ? කල්පනා කරන්න. මෙන්න මෙයා. බෑනේ. මේ හැඩදි නෑනේ මේ. නෑනේ. මේ හැඩදි නෑ. එහෙනම් මෙයා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම ඔන්න ඔයාලට කියලා දුන්නා. 1 2 අභ්‍යාසයේ පහට දැක්වෙන රූප අතරින් වෘත්ත තෝරා ඒවායේ අංක ලියන්න කියලා තියෙනවා. ඔන්න තුන්වෙනි එක්කෙනයි ඒක ගන්න පුළුවන්. පස්වෙනි එක්කෙනයි හත්වෙනි එක්කෙනයි විතරයි පුතේ ගන්න පුළුවන්. තේරුණාද පුතේ? මේකෙම කියනවා පුතේ මේ අභ්‍යාසෙම තුන්වෙනි ප්‍රශ්නේ ඔයාලට කියනවා මෙන්න මෙහෙම කතාවක්. වෘත්තාකාර හැඩය ඇති ද්‍රව්‍ය කිහිපයක් සපයාගෙන ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වෘත්ත කිහිපයක් අඳින්න පුතේ. දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔයාලා කල්පනා කරනවා. දැන් මට මෙතෙන්ට එක් කියලා කරන්න බෑනේ. ඔයාලා ගෙදෙති බලන්නකෝ බෝතලයක මූඩියක් අරගෙන මූඩිය තියලා පුතේ මූඩිය වටේට පැන්සලක් දාගෙන පැන්සලෙන් අඳින්නකෝ පුතේ. එතකොට ඒක එක ප්‍රමාණයක් ඒ වෘත්තය. හරිද? ඊට පස්සේ තව පහේ කාසියක් අරගෙන පහේ කාසියක් වටේ තියලා කොලේ තියලා පුතේ එක පැන්සලෙන් අඳින්න වෘත්තයක්. එතකොට පහේ කාසියක් ඔන්න එක තව වෘත්තයක් යනවා. දෙක. ඊට පස්සේ බෝතලේ අඩිය තියලා තව වෘත්තයක් නිර්මාණය කරනවා. තේරුණාද? තව මොනවද? ඊට පස්සේ තව ටිකක් ලොකු වෘත්තයක් අඳින්න ඕනේ. ඒකේ
එතකොට මොකද ගන්න පුළුවන්? ගන්න පුළුවන්. CD තැටියක්. ගෙදර තියෙනවනේ DVD තැටියක්. අන්න ඒ තැටියක් තියලා ඊට වඩා ලොකු වෘත්තයක් අඳින්න පුළුවන් ඔයාලට. තේරුණාද? අන්න ඒ විදිහට මේ 1 2 අභ්‍යාසයේ තුන්වෙනි ප්‍රශ්නය ඔයාලට විසඳ ගන්න පුළුවන්. තේරුණාද? හරි පුතේ. හරි. 1 2 අභ්‍යාසයේ හතරවෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙනවා. මෙහි දැක්වෙන රූපය. මෙන්න රූපයක් දීලා තියෙනවා. මොකද්ද? වෘත්තාකාර හැටදී රූපයක් දීලා. අපිට පළවෙනි ප්‍රශ්නේ පුතේ මෙන්න මෙහෙම කියනවා. වෘත්තය ඇතුළත පිහිටීම දක්වා ඇති අක්ෂර නම් කරන්න. ඔව් අක්ෂර නම් කරන්න පුතේ. හරිද? වෘත්තය ඇතුලේ. මෙන්න අපි වෘත්තය ගැන දැන් ඉගෙන ගත්ත. මෙන්න මේ වගේ රවුම් වෘත්තයක් තියෙනවා. මේ වෘත්තේ ඇතුළ දක්වා ඇතින අක්ෂර ටික අපෙන් අහනවා පුතේ. මොනවද පුතේ අක්ෂර? බලමු කරගන්නේ කොහොමද කියලා. වෘත්තයේ ඇතුලේ තියෙන කට්ටිය අහන්නේ ඇතුලේ. ඇතුලේ කියනකොට මෙයාලා ඇතුලේද පුතේ ඉන්නේ? නෑ. මෙන්න මෙයාලා ඉන්නේ කොහෙද පුතේ? ඇතුලේද? නෑනේ. මෙන්න මේ ආයිනේ ඉන්නේ මේ මායිනේ ඉන්නේ පුතේ. මෙයාලා ගන්න පුළුවන්ද එතකොට? බෑ. ඇතුලේ මෙන්න බලන්නකෝ. P අකුර ඇතුලේ නේද ඉන්නේ? O අකුර ඇතුලේ ඉන්නේ. A අකුරත් ඇතුලේ ඉන්නේ නේද? එහෙනම් අපිට ගන්න පුළුවන් පළවෙනියට. එකට උත්තරේ A. O P. තේරුණා නේද? වෘත්තය ඇතුලේ තියෙන අක්ෂර තමයි ඔන්න දෙව. හරිනේ. ඊට පස්සේ දෙවෙනි එකෙන් අහන්න පුතේ මෙන්න. වෘත්තය මත පිහිටා ඇති අක්ෂර නම් කරනවා. වෘත්තය මත. මත කියන්නේ මොකද්ද? මෙන්න මේ වැටලා තියෙන පුතේ මෙන්න මේ වෘත්තය. මෙන්න මේ තියෙන්නේ X E L B. අන්න යාලා X ගන්න පුළුවන් එතකොට. E ගන්න පුළුවන්. L ගන්න පුළුවන්. B ගන්න පුළුවන්. තේරුණාද පුතේ? වෘත්තය මත පිහිටා ඇති අක්ෂර නම් කරනවා. ඔන්න ඔය කට්ටිය තමයි. තේරුණාද පුතේ? ඊට පස්සේ කියන වෘත්තයෙන් පිටත. දැන් අපි මෙච්චර වෙලා හිව්වා වෘත්තය ඇතුලේ කට්ටියක් හිව්වා. හරිනේ. වෘත්තය මත. ඒ කියන්නේ මේ මායි මේ පිහිටලා ඉන්න කට්ටියත් අපි හිව්වා. දැන් කියන වෘත්තයෙන් පිටත. පිටත ඉන්නේ මෙන්න එක්කෙනෙක් ඉන්නවා. කවුද? K විතරයි. දැන් තේරුණාද පුතේ? එහෙනම් අභ්‍යාසය 1 2 ඒ කියන්නේ 6 වසරේ වෘත්ත පාඩමේ 1 2 අභ්‍යාසයේ 4 වෙනි ප්‍රශ්නයත් මම ඉවර කරනවා. තේරුණාද පුතේ? හරි පුතේ. ඔයාලට 1 2 අභ්‍යාසයේ පස්වෙනි ප්‍රශ්නේ මම ඔයාලට දාලා තියෙනවා. බලන්නකෝ. මොකක්ද එකෙන් කියවන්න කියලා. පුවරුවකට ඉදිරියෙන් වූ ස්ථානයක. හරිද? සිට එම පුවරුවට ඊතල එල්ල කිරීමේ තරගයකට. මෙන්න පුවරුවක් තියෙනවා. අපි මේ පුවරුවට පුතේ ඊතල එල්ල කරපු කට්ටියගේ ඊතල වැදුණු විදිය තමයි පුතේ මේ තියෙන්නේ. හරිද? ඊතල එල්ල කිරීමේ තරගයකදී වෘත්තය මතට ඊහිස පතිත වූ විට කීයක් හම් වෙනවද ලකුණු? වෘත්තය මතට ඊහිස පතිත වූ විට ඊහිස පතිත වෙනවා නම් පුතේ ලකුණු කීයක් හම්බ වෙනවද? ලකුණු 10ක් හම්බ වෙනවා. ලකුණු 10ක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ කියනවා මෙහෙම කතා. වෘත්තයේ ඇතුළට ඊහිස පතිත වූ විට ලකුණු 5ක්ද ලැබෙනවා. අන්න මොකද්ද කියන්නේ? වෘත්තයේ ඇතුළට ඊහිස වැදුණොත් මොකද්ද? අන්න බලන්න. වෘත්තය ඇතුළට ඊහිස පතිත වේ නම් කීයක්ද හම් වෙන්නේ? 5යි. නේද? ඊට පස්සේ කියන පුතේ මොකද්ද කියන්නේ? එහෙත් වෘත්තයෙන් පිටතට පතිත වූ විට ලකුණු කීයක්වත් හම් වෙනවද පුතේ? නෑ. එක ලකුණක්වත් දෙන්නේ නෑ අය කියලා කියනවා. හරිද? ඊට පස්සේ කියනවා පුතේ ඉහත තරගයට සහභාගී වූ සිසුන්. ඒ කියන්නේ මේ තරගයට සහභාගී වූ සිසුන්
හරිද? සිසුන් කණ්ඩායමක එක් සිසුවා විසින් එල්ල කරන ලද ඊ තලයේ හිස පතිත වූ ස්ථානයේ පහත දැක්වෙන්නේ. මෙන්න මේක තමයි ඒ. හරිද? මේ එක ළමයි විසින් පුතේ ඊ තල එල්ල කරපු පහරවල් තමයි මේ දැක්වෙන්නේ අදලා. තේරුණාද පුතේ? ඔයාලා බලා ගන්නකො පුතේ. ඊට පස්සේ පුතේ ඒ කොටහෙම අපිට කියන පළවෙනි ප්‍රශ්නය දීලා තිනවා මෙන්න මෙහෙම කතාවක්. මොකද බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ රෝමි ලක්කන් 1. ලකුණු 10ක් ලබාගත් සිසුවෝ කවුරුන්ද අහන. ලකුණු 10ක්. බලන්න පුතේ වෘත්තය මතට ඊ හිස පතිත වේ නම් ලකුණු කීයක් හම්බ වෙනවද? 10යි. වෘත්තය මතට වැදුන දෙයින් ලකුණු කීයක් හම්බ වෙනවද? 10යි. එහෙනම් අපිට ගන්න පුළුවන් කවුද? සංජීව ගන්න පුළුවන්. මේ මොහාන්ට කීයක් හම්බ වෙනවද? ලකුණු 10ක් හම්බ වෙනවා. එහෙනම් පළවෙනි එකට සංජීව ඊට පස්සේ අනිත් එක්කෙනා මොහාන්. අන්න අපි උත්තර දෙක හොයාගන්න. අපි යනවා ඒකෙම දෙවෙනි ප්‍රශ්නෙට. හරිද? ලකුණු ලබා ගැනීමට නොහැකි වූයේ අන්න එක ලකුණක්වත් ගන්න බැරි වුණේ කාටද කියලා. මෙන්න රාජිත වෘත්තයෙන් පිට නේද? එහෙනම් අපිට රාජිතට තමයි ලකුණු ගන්න බැරි වුණේ. රාජිතට ලකුණු ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි යනවා පුතේ තුන්වෙනි. හරිද? මෙම සෑම සිසුවෙකුටම තවත් වාර දෙක බැගින් ලබා දෙන්නේ නම්. හරිද? තවත් වාර දෙකක් ලබා දෙන්නේ නම් මොහාන්ට ලබාගත හැකි උපරිම ලකුණු ගණන කොපමණද කියලා අහන්න. අන්න. ආපහු පාරක් මේ ප්‍රශ්නේ කියවන්න ඕන පුතේ. මොකද්ද? මෙම සෑම සිසුවෙකුටම තවත් වාර දෙක බැගින් ලබා දෙන්නේ නම් වාර දෙකක් ලබා දෙනවා නම් මොහාන්ට ලබාගත හැකි උපරිම ලකුණු ගණන කොපමණද අහන්න. වාර දෙකක් දුන්නොත් මෙන්න පළවෙනි පාර මොහාන් කීයක් ගත්තද? වෘත්තය මත තියෙන කීයද? ලකුණු 10යි. 10යි. ඒ වගේ තව පාරක් දුන්නොත් මොහාන්ට එතෙන්ටම වැදුනොත් මොකද්ද? ලකුණු කීයද? 10යි. එහෙනම් ලකුණු කීයක් ගන්න පුළුවන් වේද මොහාන්ට? ලකුණු 20ක් ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඔන්න 6 ශ්‍රේණියේ වෘත්ත කියන පාඩමේ අභ්‍යාසය මම 1යි 1ත් ඉවර කරා. හරිද? අභ්‍යාසය 1යි 2ත් ඉවර කරා. ඒකේ කොටස් ටිකක් සේරම ඉවර කරා. දැන් ඔයාලට තේරෙනවා ඇති වෘත්ත කියන්නේ මොකක්ද? හරිද? වෘත්තාකාර වස්තු මොනවද කියලාත් ඔයාලා දැන් දන්නවා. තේරුණානේ? මම ඒවට උදාහරණත් ඔයාලට පුතේ කියලා දුන්නා. එහෙනම් අදට 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම වෘත්ත ඒ පාඩම අදට ඉවරයි. තේරුණාද? අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු 6 වසරේ දෙවනි පාඩමෙන්. තේරුණාද පුතේ?